චුට්ටක් ඉන්නකෝ අනේ පොඩ්ඩක් වත් දෙන්න ඇති මොනවදනේ මේ කරන්න දෙන්නකෝ අනේ අම්මලා ඉස්සෙල්ලත් වඩන් හිටියනේ මේ දැන් ගෙදර වැඩ තියෙනවා කරන්න ඉන්න චුට්ටක් ඉන්නනේ වත් දෙන්න එපා පොඩ්ඩක් ඉන්න ටීචර් පොඩි එක්කෙනා එක්ක කරදරයි කියලා බයිනවනේ හැමතිස්සෙම අනේ ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා ආවම ඉතින් වැඩක් කරගන්න දෙන්නේ නැහැ ඉතින් කරදරයිනේ අනේ කරදරයි කියලා හිතෙනවනේ මට එහෙම ඔයා කෑ ගහද්දි ලස්සන කතාවක් මතක් වුණා කියලා දෙන්න. ඒ මොකද්ද? ඒක ටීචර් මේ ඇත්ත කතාවක් සත්‍ය සිදුවීමක්. මගේ යාළුවෙක්ට වෙච්ච දෙයක්. හරිද? මම ඒක අනේ මං හැමදාම මේක මතක් කරන කතාවක්. ඒක හරි දුක හිතෙන කතාවක්. මගේ ජීවිතේ මං අත්දැකපු. හරිද? මං ඒක ඔයත් එක්ක බෙදා ගන්නවා. කියන්නම්. ඔයාට මං කියන්නම්. හරිද? මීට අවුරුදු මං හිතන්නේ 5කට විතර ඉස්සෙල්ලා 5කටත් වැඩි මිසක් අඩු නැහැ. මට මගේ යාළුවෙක් මං යාළුවෝ මේ අක්කා කෙනෙක් මගේ හොඳ යාළුවෙක් එයා. එයාට හිටිය දුවෙකුයි පුතෙකුයි. දුවයි පුතයි මේ අක්කයි යාගේ මහත්තයයි. එයාලා බොහොම සතුටින් සමගියෙන් සමාදානයෙන් ජීවත් වුණා. මේ අක්කට හරි උනන්දුවක් තිබ්බා ජීවිතේ ජය ගන්න. ජීවිතේ දියුණු වෙන්න. ළමයින්ට හොඳට උගන්වන්න. හරිද? ජීවිතේ කොහොම හරි තැනකට එන්න. ඒක නිසා මේ අක්කා හැමදාම මහන්සි වුණා. එයාලට තිබ්බේ 3 wheel එකක්. එයාට ඕන වුණා කාර් එකකට යන්න. එයාලගේ පරණගේ මහත්තයාට හම්බෙච්ච පරණගේ එයාට ඕන වුණා ඒක ටයිල් කරගන්න. හරිද? එයාගේ වත්ත වටේ තිබ්බේ වැටක්. එයාට ඕන වුණා මේ වත්ත වටේට තාප්පයක් ගහගන්න. එයා බොහොම ඉක්මනට එයාලගේ ගෙදරට බාත්රූම් එකක් හදාගත්තා. එහෙම දියුණු වෙද්දී බැංකු පොතේ සල්ලි ගොඩක් දාගන්න හරි උනන්දුයි. කිසිම හොර වැඩක් වංචාවක් නැහැ. නමුත් සාධාරණව මහන්සි වෙලා දියුණු වෙන්න. ඔහොම ඉඳද්දී දරුවෝ දෙන්නේ මගේ දුවයි පුතයි කියලා වැඩිමල් දුව බාල පුතා. ළමයි ගියේ ගමේ ඉස්කෝලේට. අක්කට හරි උනන්දුවක් තිබ්බා ශිෂ්‍යත්ව පාස් කරවලා කොහොම හරි මේ දෙන්නව ලොකු ඉස්කෝලේකට දාගන්න. ක්‍රමයෙන් ගිහිල්ලා දුව 5 වසරට ආවා. 5 වසරට ඇවිල්ලා මොකද කරන්නේ? දුව ශිෂ්‍යත්වයේ සමත් වුණා ඉහළින්ම. අක්කාගේ බලාපොරොත්තු ඉෂ්ට කරමින් දුව ගියා ගමේ තියෙන ලොකුම ඉස්කෝලේ පළාතේ තියෙන ප්‍රදේශයේ තියෙන ලොකුම ඉස්කෝලේට. අක්කට හරි සතුටුයි. අක්කා එකෙන් එක අක්කගේ ඉලක්ක කරා දවසින් දවස යනවා. එහෙම යද්දි දැන් පුතාගේ වාරේ කොල්ලා කියන දෙයක් අහන්නේ නැහැ. කොල්ලා හරි දඩප්පරයා ඇටරයා. දන්නවනේ පුතාලා සමහර අක්කගේ ඉලක්ක වලට යන්න පොඩ්ඩක්වත් උදව් කරන්නේ නැහැ. අධ්‍යාපනයේ පැත්තෙන් ඒවා වැඩක් කරලා දෙන්න කිව්වත් නැහැ. අක්කා අනිත් දේවල් හිමින් කරගෙන යනවා. කාලය හිමින් ගියා. දුව දැන් ලොකු ඉස්කෝලේට යනවා. පුතා ගමේ ඉස්කෝලේට යනවා. එහෙම ගිහිල්ලා පුතත් ශිෂ්‍යත්වයට වෙණී හිටියා. හරිද? පෙනී ඉඳලා ඔන්න ප්‍රතිඵල ආවා. අනේ ලකුණු 87යි කොල්ලට. මොන ලොකු ඉස්කෝලේද? කොල්ලට ලකුණු 87යි. අක්කා බයිනෝ කොහෙ මොන දරුවේද නරක වචනත් පිට වෙනවා අක්කට. මොන දරුවේද දන්නේ කොහොම කරන්නද දැන් ලොකු ඉස්කෝලේකට කොහොම දාගන්නද මේ පොඩි ඉස්කෝලෙම ඉන්න වෙන්නේ දැන් සල්ලි වියදම් කරන්නද තව වැඩ කොච්චරක් තියෙනවද දැන් ලබන මාසේ හරි ඊළඟ මාසේ හරි කාර් එකක් ගන්නයි මම හිතාගෙන ඉන්නේ ඉතුරු කරගත්තු සල්ලි ටික වියදම් කරලා ඉස්කෝලේකට දාගන්නද ওই ලකුණුත් එක්ක ඉස්කෝලේකට ගන්නෙත් නැහැ අක්කට දුකයි අක්කගේ ජීවිතේ කඩා වැටිලා. ඉතින් අක්කා ඔහොම පුතාට බැන පුතා නොහිටියානම් හොඳයි වගේ අක්කට. එච්චරට බැනවා. ඔන්න කාලේ ක්‍රමක්‍රමයෙන් හිමින් ගත වෙනවා. දවස් යනවා, පුතා ගමේ ඉස්කෝලේට යනවා, දුව නගරේ ලොකු ඉස්කෝලේට යනවා, අක්කා අමතර රස්සාවක් කරනවා, අක්කාගේ මහත්තයා තව රස්සාවක් කරනවා, දෙන්න එකතු වෙලා තව ව්‍යාපාර කටයුතුකුත් පොඩියට කරගෙන යනවා. ආර්ථිකයේ වශයෙන් අක්කයි මහත්තයයි තැනකට එමින් පවතිනවා. ඔල්ලා බැනුම් අහනවා හැමදාම ඒක එපා කරපු එක. ඔහොම ඉඳද්දි මම යක්කලා ගෙදරට නිතර යනවා එනවා. මම යව දන්නවා හොඳට හරි ආගන්තුක සත්කාර තියෙන අක්කා කෙනෙක්. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා ටීචර් මොකද වෙන්නේ? දවසක් මේ පුතාට උණ ගැනිනවා. උණ ගැනිලා කොල්ලට ටිකක් අමාරුයි. හරිද? අක්කා එතකොට චුට්ටක් කලබල වෙලා ඉතින් උණනේ. උණ හින්දා මොකද කරන්නේ? මේ දරුවව ගිහිල්ලා දානවා ඉස්පිරිතාලෙට. ගිහින් දානවා නෙමෙයි අනේ දොස්තර ගාවට ආදරේ දරුවට ආදරේ. නමුත් බහිනවා හැමතිස්සෙම බහිනවා. ඔයා බහින්නේ දැන්. ඔය වගේ මොන දරුවෙක්ද මන් දන්නේ එකෙක්ද මන් දන්නේ නැහැ. මොකට හම්බුණාද දන්නේ නැහැ. අපේ සැලසුම් ඔක්කොම නැති කරලා දානවා මේ කොල්ලා කියලා බහිනවා. ඉතින් නමුත් ආදරෙන් හරි ආදරේ. හිත ඇතුලේ ආදරේ ඇති. එක්කයි යනවා ඉස්පිරිතාලෙට බෙහෙත් ගන්න දොස්තර මහත්තයා ගාවට. දොස්තර මහත්තයා නිකන් බලලා රෝග ලක්ෂණ බලලා කියනවා අම්මා චුට්ටක් පුතාට
අරු පාටයි ලොකුවට නෙමෙයි අපි ලේ පරීක්ෂණයක් මොකටත් කරමු. හරිද? ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල එන්න තියෙනවා. පරීක්ෂණයට ගිහින් දවස් ගාණක් යනවනේ දවසක් හමාරක් යද්දි උණ බහින්නේ නැහැ. පස්සේ මොකද කරන්නේ? රිපෝට් එකක් දෙනවා. රිපෝට් එකත් අරගෙන ළඟම තියෙන ඉස්පිරිතාලෙට යනවා. ඉස්පිරිතාලෙට ගිහිල්ලා දැන් මේ දරුවව ඉස්පිරිතාලේ නවත්තන්න කියනවා. උණ බහින්නෙම නෑ. හරිම අමාරුයි. කාලයක් යනවා. පරීක්ෂණ කරනවා එකෙන් එකට උණ බහින්නේ. ළමයා ඉන්න දුර්වල වෙනවා. දුර්වල වේගනෙද්දී මොකද කරන්නේ? දොස්තරලා නිගමනයකට එනවා දරුවගේ මොළේට විස බීජයක් ගිහිල්ලා. අවසාන ප්‍රතිඵලයේ සතියක දෙකක තුනක ප්‍රතිඵලයෙන් පස්සේ අනේ දරුවා අමාරුයි උණ හොඳ වෙන්නේ නැහැ. දරුවට විස බීජයක් ගිහිල්ලා. ක්‍රමක්‍රමයෙන් හිමින් ටීචර් මේ දරුවා දුර්වල වෙනවා. විස බීජයක් ගියාම හොයාගන්න බැරි වුණාම අමාරුයි. බෙහෙත් වලිනුත් සුව වෙන්නේ නැහැ. මම මේ නිකන් සාමාන්‍ය වාට්ටුවේදී බලන්න ගියා මේ දරුවව. අක්කා ඉතින් කතා කළා අක්කා පුළුවන් උපරිම දේවල් කළා මේ දරුවව මේවා කරගන්න. ඊට පස්සේ වෛද්‍ය නියමය වුණේ කොල්ලව නැත්තම් මේ පුතාව දැඩි සත්කාරයකකට දාන්න. අමාරුයි. දරුවට අමාරුයි. පස්සේ මමත් ගියා දැඩි සත්කාරයකදී මට ඇතුළට යන්න දෙන්නේ නැහැ. නමුත් ඒ අක්කා මං ආවයි කියලා දැකලා ආවා එළියට. ඇවිල්ලා මං හිතන්නේ දවස් ගානකින් කාලාද කියලාවත් හරි වේදනාවෙන් හරි ලස්සන අක්කා කෙනෙක් වේදනාවෙන් පිරීලා හරි අමාරුවෙන් හරි දුකෙන් මේ අක්කා ඉන්නවා. ඉඳද්දී මං ආපුවම මම දන්නේ මං අහපු ප්‍රශ්නේ කොච්චර දුරට හොඳද කියලාත්. මං දන්නෝනේ අක්කා දියුණු වෙන්න තියපු උනන්දුව. ඒකත් එක්ක මම මේ අක්කගෙන් ඇහුවා මං අසාධාරණත් ඇති. නමුත් මගේ හිත කිව්වා මේ ප්‍රශ්නේ අහන්න. අක්කේ දැන් බැරි වෙලාවත් ජේසු මෙතනට ඇවිල්ලා දුවේ ඕන වරයක් ඉල්ලන්න ඕන දෙයක් ඉල්ලන්න මං ඔයාට දෙනවා. ඔයාට ඕන දෙයක් ඔයාගේ ජීවිතේ ඕන දෙයක් දෙනවා. මොනවද කියන්න මං ඒක ඔයාට දෙනවයි කියලා ජේසු ඇවිල්ලා කිව්වොත් අක්කා මොනවද ඉල්ලන්නේ? අනේ නංගි මං දෙපාරක් හිතන්නේ නැහැ. මම වෙන කිසි දෙයක් හිතන්නේ නැහැ. මං ජේසුගෙන් ඉල්ලන්නේ මගේ කොල්ලගේ ජීවිතේ. ජේසු මට මගේ පුතාව ආයෙ දෙන්න කියලා විතරයි කියන්නේ. ජේසුට කියන්නේ එච්චරයි. මගේ පපුව නැවතුණා. මං එතනින් ආයෙත් ඇහුවා. ඇයි අක්කේ කාර් එකක්? මොන කාර්ද නංගි? මට තියෙන 3 wheel එක ඕනෙත් නැහැ. ඒකත් ඕන්නම් ගන්න කියන්නේ. මං හැම වටේ තාප්පේ. අනේ නංගි ඔය වැට හොඳයි වැඩිත් එක්ක. එතකොට අක්කේ ලොකු ඉස්කෝලයක්. මොන ලොකු ඉස්කෝලයක්ද නංගි? කොල්ල ඔච්චරක් ඉගෙන ගත්තාම හොඳට මැති. ආයි ඉස්කෝලේ නොගියත් කමන්නේ නැහැ මට. අනේ ජේසු මට මගේ කොල්ලව දෙන්න. මං කියන්නේ එච්චරයි. වෙන මට කිසි දෙයක් ඕනේ නැහැ. එතකොට අපේ තියෙන අනිත් හැමදේම යටයි දරුවගේ ජීවිතෙත් එක්ක. අපිට ඒකේ වටිනාකම අපිට ඒකේ අගේ තේරෙන්නේ නැහැ. ඒකේ අගේ තේරෙන්න අවදානමක් දරුණුම අවදානමක් එන්නම ඕන. ඒකයි අපි පුංචි දේවල් වලදී කියන්නේ මේ වගේ කාලකන්ණි ළමෙක් කොහෙන් හම්බුණාද දන්නේ නැහැ. මොකට ඉපදුනාද දන්නේ නැහැ. ඉගෙන ගන්න බැරි වුණාම අපි දරුවෝ එක්ක තරහ ගන්නවා. පොඩි අකීකරුකම් කරද්දී අපි දරුවෝ එක්ක තරහ ගන්නවා. නමුත් ජීවිතේ අවදානමක් එද්දී අපිට තේරෙනවා අපිට වෙන වටින කිසිම දෙයක් නැහැ අපේ දරුවා ඇරෙන්න. ඒක නිසා සමහර විට ඔබේ දරුවත් ඔබෙන් බැනුම් අහන දරුවෙක් වෙන්න ඇති. ඔයාගේ ජීවිතේ පහ කරපු දරුවෙක් වෙන්න ඇති. නමුත් ඒකේ වටිනාකම දැනෙන්න අම්මේ තාත්තේ දරුවව ජීවිතයේ අවදානම් මට්ටමකට එන්න ඕන. ඒක නිසා දරුවන්ට ආදරය කරමු. දරුවන්ට දැනෙන්න ආදරය කරමු. ටීචර් ඉස්කෝලේ ගිහිල්ලා ඉල්ල කොච්චර මහන්සි වුණත් කොච්චර අමාරු වුණත් පොඩ්ඩට බයින්න එපා. ඔයා ලොකුවට බයින්නේ නැහැ. නමුත් එහෙමවත් බයින්න එපා. දැනෙන්න ආදරය කරන්න. එතකොට අර වගේ වේදනාවල් හිතට එන එකක් නැහැ.